හෙලෝ යාළුවනේ. ඉතින් අදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති නේද මේ බයික් එක. ඉතින් ඒකේ හරියට සිග්නල් ලයිට් එකෙන් පත්තු වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනද නිකන් ගැස්සි වගේ පත්තු වෙන හරියට එලියක්වත් නැහැ. ඉතින් ඔයාගේ බයික් එකත් මෙහෙම වෙලා නම් අපි මේක කොහොමද බලමු බැටරියක් මාරු නොකර හදාගන්නේ. ඉතින් ඒකට වෙන්න මගේ පුංචි කන්ඩෙන්සරයක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේකට අපි පාවිච්චි කරන්නේ 2200 UF 25 වෝල්ට් කියන කන්ඩෙන්සරයක්. ඉතින් ඕගොල්ලෝ ලොකු වෝල්ටේජ් ඒවා ගන්න යන්න එපා. එහෙමනොත් එහෙම බයික් එකටත් හරි තමයි ඉතින් පිච්චිලා යන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අපි මුලින්ම මේකේ බයික් එකේ කවර් එක අයින් කරගන්න ඕනේ බැටරිය දින. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ඒකේ වයර් දෙක බැටරියේ මේකේ නම් මේ ක්ලිප් එකක් හරියට නැහැ. ඉතින් ඔයාලගේ බයික් එකේ ක්ලිප් එක තියෙනවා. හරිම ලේසි මේක හදාගන්න. ඉතින් ඒකේ ඊට පස්සේ අපි මේ වයර් දෙක ගලව ගන්න ඕනේ. ඉතින් මේකේ ධන වයර් එක රතු පාටිනුත් අනිත් වයර් එක නිල් පාට හෝ කළු පාටින් තමයි එන්නේ. කියන්නේ ඍණ වයර් එක කළු හෝ නිල්. ඒ විදිහට තමයි මේ බැටරි වල කරන්ට් එක ගන්න වයර් දෙකෙන්. ඉතින් බයික් එකේ ඒ විදිහටම තමයි ඉතින් කළු හෝ මේ නිල් පාට වගේ එනවා නම් ඉතින් ඒක ඍණ වයර් එක, රතු පාටින් වගේ එන්නේ ධන වයර් එක. ඉතින් ඊට පස්සේ අපිට තියෙන මේකේ කන්ඩෙන්සරේ සම්බන්ධ කරගන්න. ඉතින් ඕගොල්ලන්ට පේන ඇති මේ කන්ඩෙන්සර් වල මෙන්න මේ පැත්තේ සුදු පාට ඉරක් තියෙනවා. අන්න ඒක තමයි ඍණ කම්බිය එන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේකේ අනිත් පැත්තෙන් තියෙන එතකොට ධන කම්බිය. එහෙමත් නැත්නම් මෙන්න මේ විදිහට මේකේ දිග කම්බිය තමයි ධන එන්නේ. ඉතින් කොට කම්බිය ඍණ. ඒ විදිහට හොයාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේකේ ඍණ කම්බියයි බයික් එකකින් එන ඍණයි, ඒ කියන්නේ කළු පාට වයර් එක හරි නිල් පාට වයර් එක හරි එහෙම එනවනේ ඒක තමයි ඍණ. ඒකට අපි මෙන්න මේ වෙන විදිහටම ඍණ කම්බිය සම්බන්ධ කරගන්න ඕන. ඒ වගේම මම මේක සම්බන්ධ කරන ගමන් විශේෂ දෙයක් කියන්නම්. ඒ තමයි මේක බැටරියක් දානවා තරම්ම සාර්ථක නැති වුණාට අපිට මේක සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි බැටරියක් දාගන්න එක. ඉතින් අපි බලමු මේකෙන් කොහොමද ඉතුරු ටික කරගන්නේ කියලා. ඉතින් මේක ඔයාගේ හැම බයික් එකකටම කරන්නත් බැරි වෙයි මං හිතන්නේ. ඉතින් ඒක මං අන්තිමට කියන්නම් පුළුවන් බයික් එකේ. ඊට පස්සේ අපි බලමු මේක ඉතුරු ටික කොහොමද කරගන්නේ කියලා. ඉතින් අපි මේ විදිහට ඒ කියන්නේ කන්ඩෙන්සරේ ඍණයි බයික් එකෙන් කරන්ට් එක දෙන වයර් කියන ඍණ වයර් එක සම්බන්ධ කරගෙන අපි බැටරියත් ඍණ වයර් එකට මේක සම්බන්ධ කරගන්න ඕන. මේ වීඩියෝ එකේ පේන විදිහට ඔයගොල්ලොත් කරගන්න. ඉතින් මේ විදිහට අපි සම්බන්ධ කරගෙන ඉවරලා අපි මේකට සෙලෝ ටේප් එක තොතා ගමු මේ ආරක්ෂාවටත් එක්ක. ඒත් එක්ක මම ඔයාලට තවත් විශේෂ දෙයක් කියන්නම්. ඒ තමයි මේක දාන්න පුළුවන් බයික් වර්ග කීපයක්. ඉතින් මම දන්න තරමින් තමයි කියන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම CT100 එක, ඊට පස්සේ ප්ලැටිනම් බයික් එක, ඊට පස්සේ TVS බයික් එකක්, ඊට පස්සේ අපිට පුළුවන් TVS Metro වගේ බයික් එකකට දාන්න පුළුවන්. ඊට පස්සේ Boxer වගේ බයික් වලට දාන්න පුළුවන්. මම තව ඇති දාන්න පුළුවන් මම හරියටම දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි මේක සම්බන්ධ කරගෙන ඉවර වෙලා අනිත් ඒ කියන්නේ ධන කම්බිය අපි අරගෙන ඊට පස්සේ මෙන්න මේ ඒ කියන්නේ ධන කම්බිය හොයාගන්නදී මම කියවනේ අනිත් පැත්තේ තියෙන ධන. ඉතින් ඊට පස්සේ මේකේ අපි බැටරි බයික් එකට කරන්ට් එක දෙන ධන වයර් එකට අපි මේක සම්බන්ධ කරගන්න ඕන. ඉතින් බයික් එකට කරන්ට් එක දෙන කියන්නේ ඒකේ රතු පාට වයර් එක තමයි ධන වෙන්නේ. ඉතින් අපි ඒකට මෙන්න මේ විදිහට කන්ඩෙන්සරේ කම්බිය සම්බන්ධ කරගෙන ඊට පස්සේ අපි බැටරියෙන් එන ධන වයර් එක ඒක රතු පාටින් තමයි තියෙන්නේ. ඉතින් ඒකට අපි මෙන්න මේ දෙකම සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් මේකේ ක්ලිප් එකක් වගේ තියෙනවා. ඒකට මම දාගන්නවා දැනට. ඉතින් පේනවනේ ඔයගොල්ලන්ට ධන වයර් එකට සම්බන්ධ කරගන්නවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ සම්බන්ධ කරගත්තාම වැඩි හරි. ඒත් එක්කම මම තව චූටි දෙයක් කියන්නම් ඔයගොල්ලන්ට. මගේ channel එකේ මේ විදිහේ වීඩියෝ, ඒ කියන්නේ අලුත් දේවල්, එතකොට RC plane ගැන, drone ගැන, car ගැන වගේ ඉස්සරහට වීඩියෝ අරගෙන ඉතින් ඒවත් බලන්න channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔහොම වීඩියෝ එකට කැමති නම් like එකකුත් දාලා තව ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් ඔයගොල්ලන්ට මම මේ පෙන්නන්නේ ඒක සම්බන්ධ කරපු එකමයි. ඔයගොල්ලන්ට පැහැදිලි නැත්නම් පොඩ්ඩක් බලන්න. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලොත් ආරාධනා කරනවා. ඉතින් ඔයගොල්ලොත් මේ විදිහට මේක සම්බන්ධ කරගෙන ඉවර වෙලා බයික් එක ස්ටාර්ට් කරලා පොඩ්ඩක් මේක බැටරිය charge වෙන්න වගේ අර පොඩ්ඩක් ස්ටාර්ට් කරන්නම ඕන. ඉතින් ඊට පස්සේ තමයි අපි මේක හොඳට වැඩ කරන හැටි බලන්න පුළුවන්. ඉතින් අපි දැන් වැඩේ කරගෙන ඉවරයි. අපි බලමු මේක වැඩ කරනවද කියලා හොඳට. ඉතින් මේ විදිහට යතුරුන් කරපුවම ඔයගොල්ලන්ට පේන ඇති ලයිට් එක පත් වෙනවා දැන්. ඉතින් ඊට පස්සේ අපි හෝන් එකක් එහෙම ගහලා බලනවා. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති හොඳට වැඩ කරනවා. ඉතින් සිග්නල් ලයිට් උත් කලින් තිබ්බා වගේ ගෑස් එන්නේ හරිය මේ කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට වැඩ කරනවා. ඉතින් මේක ඇත්තරම සාර්ථක වැඩක්. ඉතින් මේ වගේ වීඩියෝ තවත් බලන්න මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරන ගම අදට ගිහිල්ලා එන්නම් අලුත් වීඩියෝ එකක් හම්බෙමු.